සුබ දවසක් යාළුවනේ. මම අදත් ආවා මගේ 6 වෙනි ප්ලාන්ට් සේල් වීඩියෝ එකත් අරගෙන. ඉතින් යාළුවනේ මෙතන ප්ලාන්ට්ස් 11ක් තියෙනවා. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට කැමති අයට ඒ වගේම ඒවා හොයන අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මගේ තව ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒවා තාම ලාපටි අවදියේ තියෙන්නේ. ඉතින් මම අඩි 2ක් 3ක් උස ලොකුවට හැදුණු පැල ටික තමයි අද අරගෙන ආවේ. මාත් එක්ක ගොඩක් යාළුවෝ සම්බන්ධ වුණා. ඒ හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. මගෙන් ඕඩර් අරගෙන මාව විශ්වාස කරලා වැඩ කටයුතු කරන ඒ මිස්ලට සර්ලටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවතත් මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි එහෙනම් බලමු මොනවද තියෙන ප්ලාන්ට්ස් කියලා. ඉතින් යාළුවනේ අංක 1කින් මෙන්න මේ අඩි 3ක් විතර උස මෙන්න මේ හොමොලොමිනා කියන ප්ලාන්ට් එක තියෙනවා. මේකේ මේ වගේ කොළ 4ක් තියෙනවා. මෙන්න මේ වගේ ලොකු ප්ලාන්ට් එකක් තමයි තියෙන්නේ. මේක ගත්තට කෙනෙකුට පාඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකපාර මේක අරගෙන ලොකු පොට් එකක දාලා ඔයාලට ඉන්ඩෝ විදිහට තියන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් යාළුවනේ මේ අංක 1 මම ඇතර මේවා නෙට් හවුස් ඇතුලේ හදන පැල නෙමෙයි. නමුත් මම මගේ ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට තමයි මම මේවා හදන්නේ. මෙහෙම මම උරවල හිටෙව්වට ඒක මුකුත් හිතන්න එපා. ඉතින් අපිට මේ පැලේ තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. පොට් එක නෙමෙයි. අපි කොහොමද මේවා කුරියර් කරන්නේ මේවෙන් ගලවලා. ඉතින් ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. මෙතන පළවෙනි ප්ලාන්ට් එක විදිහට මේ හොමොලොමිනා ප්ලාන්ට් එක තියෙනවා. මෙයා අඩි 3ක් විතර උසයි. මෙයා රුපියල් 700යි. අංක 1 යාළුවනේ. ඊට පස්සේ අංක 2 මෙන්න මේ ඇග්ලෝනිමා එක. මෙයත් අඩි 2කමාරක් විතර උසයි යාළුවනේ. මෙන්න මේ වගේ සරුවටම හැදිලා තියෙනවා. මෙයා ඔයාලට පේනවා. මෙයා අංක 2. මෙයා රුපියල් 500යි. මෙයා කට් කරලා වුණත් ඔයාලට පැල හදා ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ අංක 3 මෙන්න මෙයා රෙසිනා එක්කෙනෙක්. මේ වගේ තද කහපාට ලයින් එකක් තමයි මෙයාගේ යන්නේ. මෙන්න මේ වගේ මෙයාගේ මේ පැටියෙක් මම හදපු එක්කෙනෙක්ගේ. ඉතින් මෙන්න මේ ලොකු ප්ලාන්ට් එක ඔයාලට ගන්න පුළුවන්. මෙයා රුපියල් 500යි. මේ අංක 3. ඊට පස්සේ අංක 4 යාළුවනේ. මෙන්න මෙයා ටිකක් මෙතන ටිකක් අවුව ආපු නිසා මෙයාට ටිකක් නැලවෙන්න ගිහින් තියෙනවා. මෙන්න මේ කැනස් වර්ගය. මෙයාගේ මෙන්න වගේ ලයින් එකක් තියෙනවා වටේටම රතු පාට. ඉතින් මෙයා මේ වගේ අඩි 3ක් විතර උසයි මෙයත්. මෙයාගේ රතු පාට මල් පොකුරු වගේ තමයි හැදෙන්නේ. මෙයා ඔයාලට මම දෙනවා රුපියල් 350කට. ඊට පස්සේ යාළුවනේ අංක 5. අතන අංක 5. මෙයා යාළුවනේ මේ ජින්ජර් ප්ලාන්ට් එකක්. මෙතන දෙකක් තියෙනවා. මෙයාගේ මේ වගේ අග්ගිස්සෙන් මේ වගේ උඩට හැදිලා සුදු පාට මලක් තමයි එන්නේ. ඉතින් මෙයා පොට් එකක් හදන්නත් පුළුවන්. නිකන් අපිට බිම හදන්නත් පුළුවන්. බිම හැදුවොත් ඔයාලට තියෙන වාසිය තමයි මෙයාගේ පැටව ඔයාලට බොහොම ඉක්මනට හදාගන්න පුළුවන්. ඉතින් මෙයත් රුපියල් 350ට තමයි මම දෙන්නේ. මේ අංක 5 350යි. ඊට පස්සේ යාළුවනේ අංක 6 මෙන්න මේ කහයිරි සැන්සවේරියා එක තියෙනවා. මෙන්න මේ වගේ ඔයාලට මෙතන හරියට මේකේ උස කියන්න බෑ. අඩි 4ක් විතර උස ඒවත් තියෙනවා.
නමුත් එච්චර ඒවා කූරිය කරන්න අමාරුයි. සාමාන්‍ය මධ්‍යම සයිස් එකේ පැලයක්. මෙන්න මේ වගේ එකක් පුළුවන්. සාමාන්‍යයෙන් ඒ වගේ පැල වලට මට දෙන්න පුළුවන්. පැල 4ක් වගේ දෙන්න පුළුවන්. 350ක් වෙනවා එක පැලයක්. ඊට පස්සේ අරුණේ අංක 7. අංක 7න් තියෙන්නේ මෙන්න මේ සැන්සවේරියා එක. මෙයාගේ ප්ලාන්ට්ස් ගොඩක් ඕඩර් වුණා. නමුත් තවත් ඉතුරුයි. ඉතින් එයාගේ තියෙන්නේ අඩි 4ක් විතර උස. මෙන්න මේ වගේ උස ප්ලාන්ට්ස්. ඉතින් මෙයත් රුපියල් 350යි. මේ ප්ලාන්ට්ස් යාළුවනේ මේවා ඉන්ඩෝර් තියන්න හොඳටම හරියන ප්ලාන්ට්ස් කියලා මට කියන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ අංක 8. අංක 8න් තියෙන්නේ මෙන්න මේ ලස්සන මෙයා බොහොම සරුවට හැදිලා තියෙනවා. මෙයාත් ඉන්ඩෝර් තියන්න හොඳ ප්ලාන්ට් එකක්. ඉතින් මෙයා අංක 8. මෙයාත් අඩි 3ක් විතර උසයි. මෙයා රුපියල් 500යි. ඊට පස්සේ අංක 9 මෙන්න මේ ඇග්ලෝනිමා එක. මෙයාත් මේ වගේ ලොකුවටම හැදිලා තියෙනවා. මෙයාගේ මට පැල දෙන්නත් පුළුවන්. මෙයා අංක 9. මෙයාගේ එක පැලයක් රුපියල් 300යි. මෙයාත් ඉන්ඩෝර් තියන්න හොඳ ප්ලාන්ට් එකක්. ඊට පස්සේ අංක 10 මෙන්න මෙයා යාළුවනේ. මෙයාත් ඇග්ලෝනිමා කෙනෙක්. මේ වගේ ලොකුවටම හැදිලා තියෙනවා. බලන්න. ඔයාලට කට් කරලා මෙයාගෙන් පැටව් හදාගන්න පුළුවන්. මෙතන ප්ලාන්ට්ස් 3ක් තියෙනවා. 3ම එක ප්‍රමාණයේ තියෙන ප්ලාන්ට්ස් තියෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් අඩි 3ක් විතර උසයි. ඔන්න වගේ හොඳටම හැදිලා තියෙනවා. මේ එක ප්ලාන්ට් එකක් රුපියල් 400ක් වෙනවා. මෙන්න මේ වගේ තමයි හැදිලා තියෙන්නේ. මේ අංක 10. ඊට පස්සේ යාළුවනේ අංක 11. මෙන්න මෙයා ඉන්ඩෝර් තියන්න ලස්සන ප්ලාන්ට් එකක්. මෙන්න මේ වගේ ක්‍රේල් විදිහට තමයි මෙයාගේ කොළ හැදෙන්නේ. ලොකු පොට් එකකට දැම්මහම හරිම ලස්සනයි මෙයා. මෙයා යාළුවනේ අංක 11 රුපියල් 350යි. මෙන්න මේ වගේ අඩි 2කමාරක් විතර උසට හැදිලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි මගේ මේ ප්ලාන්ට්ස් 11 තියෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මට ඕඩර් එකක් දාන්න. 071 360යි 96යි 85 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කරනවා. මෙන්න මේ වගේ හොඳටම හැදුණු ප්ලාන්ට්ස් 11ක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේවා ගත්තට ඔයාලට අනිවාර්යෙන් හදාගන්න පුළුවන්. කට් කරලා පැල හදාගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් බලලා හිටන් මට ඕඩර් එකක් දාන්න. ඔයාලා කැමති පැල, ඔයාලා හොයන පැල තියෙනවද කියලා. එහෙනම් යාළුවනේ මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් දවසක අපි ආයෙත් හමු වෙමු. එතකන් ඔයාලට ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.